ව්‍යාපාර ලෝකයේ තරඟකාරීව ඉදිරියෙන් ඉන්න නම් නිකම්ම අලුත් දේවල් නිර්මාණය කළාට මදි. ඒ නිර්මාණශීලීත්වය, ඒ කියන්නේ අලුත් අදහස්, හරියටම කළමනාකරණය කරන්නත් ඕනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒකට අවශ්‍ය වෙන ප්‍රධාන මෙවලම් ටික ගැන. හරියටම කිව්වොත් නවෝත්පාදනයේ කළමනාකරණය ගැන. මේක පුඩි අදහසක් අරගෙන ඒක සාර්ථක නිෂ්පාදනයක් වෙනකන් ගෙනියන ක්‍රමානුකූල පාරක් වගේ දෙයක්. හරි. ඉතින් අපි මේ ගමන යන්නේ මෙන්න මේ කොටස් ටික හරහා. මුලින්ම අපි බලමු මූලික සංකල්ප මොනවද කියලා. ඊට පස්සේ එකින් එක අදහසක් වෙළඳපොළට යනකම්ම පාවිච්චි කරන විවිධ ක්‍රමවේද ගැනත් අපි හොයලා බලමු. අන්තිමට බලමු මේ හැමදේම එකට එකතු වෙන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් අපි මුල ඉඳන්ම පටන් ගමු. නවෝත්පාදනය කියන වචනේ අපි හැමදාම වගේ ඇහුවත් ව්‍යාපාරික පැත්තෙන් බලුවම ඇත්තටම මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? මෙන්න මේකයි වැදගත්ම දේ. සාර්ථක නවෝත්පාදනයක් කියන්නේ පාරිභෝගිකයට අලුත් වටිනාකමක් දෙන එක විතරක් නෙවෙයි, ඒ ක්‍රියාවලිය අතලෙදුම ආයතනයත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන. හිතන්නකෝ අලුත් ඇප් එකක් හදුවා කියලා. ඒකෙන් පාරිභෝගිකයාගේ ප්‍රශ්නයක් විසඳෙනවා. ඒ වගේම ඒ ඇප් එක හදපු කණ්ඩායම අලුත් තාක්ෂණයක්, අලුත් ක්‍රමවේදයක් ඉගෙන ගන්නවා. අන්න ඒ දැනුම තමයි ආයතනයේ අනාගත වත්කම වෙන්නේ. ඉතින් අදහස් කියන්නේ හරියට මේ රූපයේ වම් පැත්තේ තියෙන අවුල් ජාලය වගේ තමයි. ඒවා ගොඩක් වටිනා වෙන්න පුළුවන්. ඒත් අවුල් සහගතයි, විසිරීලා තියෙන්නේ. නවෝත්පාදන කළමනාකරණය කියන්නේ අන්නේ අවුල් ජාලය අරගෙන දකුණ පැත්තේ තියෙන වගේ ක්‍රමානුකූල එකිනෙකට සම්බන්ධ වුණු වැඩ කරන පද්ධතියක් බවට පත් කරන එක. ඒකෙන් තමයි අහඹු නිර්මාණශීලීත්වය විශ්වසනීය ව්‍යාපාරික ප්‍රතිඵලයක් බවට පත් කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට උදව් වෙන ප්‍රධාන මෙවලම් 9ක් තියෙනවා. අපි මේ විග්‍රහය පුරාම එකිනෙක මේවා ගැන ගැඹුරින් කතා කරමු. මේවා තමයි ඕනෑම නවෝත්පාදකයෙක්ගේ මෙවලම් පෙට්ටියේ තියෙන්නම ඕන අත්‍යවශ්‍යම ආයුධ ටික. හරි, එහෙනම් අපි බලමු අපේ පළවෙනි මෙවලම් කාණ්ඩය. නවෝත්පාදනය පටන් ගන්නෙ කොතනින්ද? අදහස් සහ තොරතුරු වලින්. ඉතින් වටිනාම දේවල් උනත් ඇහැට පේන්නේ නැති මේ දැනුම සහ බුද්ධිමය දේපල අපි කොහොමද කළමනාකරණය කරන්නේ? කොහොමද ආරක්ෂා කරගන්නේ? අපි දැන් ඒ ගැන බලමු. දැනුම් කළමනාකරණය කියන්නේ සරලවම ආයතනයක ඉන්න අය දන්න දේවල් හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට එකතු කරලා බෙදා ගන්න එක. නිකම්ම ෆයිල් කරලා තියෙනවට වඩා කතන්දර කීම වගේ ක්‍රම පාවිච්චි කරනවා. මොකද සාර්ථක ව්‍යාපෘතියක් ගැන කතාවක් විදිහට කිව්වම ඒකේ තිබුණු අභියෝග, ඉගෙනගත්ත පාඩම් අනිත් අයටත් ලේසිම මතක හිටිනවා. ඒක තමයි දැනුම ජීවමානව තියාගන්න හොඳම ක්‍රමය. බුද්ධිමය දීපල අයිතිය කියන්නේ නිකම්ම අපේ නිර්මාණයක් කොපි කරන එක නවත්තන පලිහක් විතරක් නෙමෙයි. ඒක ඊට වඩා ගොඩක් බලවත් ආයුධයක්. උදාහරණයක් විදිහට තමන් පාවිච්චි නොකරන පේටන්ට් බලපත්‍රයක් වෙනත් සමාගමකට විකුණන්න පුරුවන් නැත්නම් ලයිසන්ස් කරන්න පුරුවන්. ඒකෙන් ආරක්ෂාව ලැබෙනෝ වගේම අමතර ආදායමකුත් හොයන්න පුළුවන්. හොඳයි. දැන් අපි ආයතනයේ ඇතුලේ තියෙන දැනුම කළමනාකරණය කරන හැටි බැලුවා. ඒත් හොඳම අදහස් ගොඩක් වෙලාවට එන්නේ පිටතින්. ඉතින් පාරිභෝමිකයන්ගෙන් සහ වෙළඳපොළෙන් තොරතුරු එකතු කරගන්න අපි පාවිච්චි කරන මෙවලම් මොනවද? අපි ඒ දිහාට හැරෙමු. CRM එහෙමත් නැත්නම් පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය කියන්නේ නිකම්ම නම් ලිස්ට් එකක් නෙවෙයි. ඒක හරියට රත්තරන් පතලක් වගේ. හිතන්නකෝ CRM පද්ධතිය සටහන් වෙනවා පාරිභෝගිකයන් 100 දෙනෙක්ම එකම නිෂ්පාදනයේ එකම අඩුපාඩුවක් ගැන පැමිණිලි කරලා කියලා. අන්න ඒක තමයි ඊළඟ නවෝත්පාදනයේට පාර කියන ඉංගිය. ඒ අඩුපාඩුව හදන්න එක තමයි ඊළඟ අලුත් නිෂ්පාදන අදහස වෙන්නේ. ව්‍යාපාර බුද්ධිය එහෙමත් නැත්නම් BI කියන්නේ හරියට චන්ද්‍රිකාවකින් පහළ ලෝකයේ දිහා බලනවා වගේ දෙයක්. CRM වලින් අපිට එක පාරිභෝගිකයක්ව හොඳට පේනවා. ඒත් BI වලින් මුළු වෙළඳපොළම, තරඟකරුවන්ගේ හැසිරීම, පාරිභෝගික රටා වගේ දේවල් එකපාර දකින්න පුළුවන්. අන්නේ පුළුල් දර්ශනයෙන් තමයි ලොකු උපාය මාර්ගික අවස්ථා අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපේ අතේ දැනුම තියෙනවා, දත්ත තියෙනවා. ඒත් මේවා නිකම්ම අමුද්‍රව්‍ය විතරයි. දැන් තමයි වැදගත්ම කොටස තියෙන්නේ. මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සැබෑ අදහස් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ අදහස් වැඩ කරේද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකට තියෙන මෙවලම් මොනවාද කියලා. බ්‍රේන්ස්ටෝමින් එහෙමත් නැත්නම් මොලේ කලඹීම කියන්නේ අපි හැමෝම වගේ දන්න ක්‍රමයක්. මෙතන ප්‍රධානම අරමුණ වෙන්නේ කිසිම විනිශ්චයකින් තොරව පුළුවන් තරම් අදහස් ප්‍රමාණයක් එකතු කරන එක. මොකද හොඳම අදහස එන්නේ මුලින්ම එන අදහසෙන් නෙවෙයි. සමහර විට පිස්සු වගේ පේන 10 වෙනි 15 වෙනි අදහසෙන් වෙන්නත් පුළුවන්. පළදායි බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකට මේ නීති අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම විවේචනයෙන් බලකින්න කියන නීති. හිතන්න කවුරු හරි අදහසක් කියපු ගමන් අපෝ ඒක හරියන්නේ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අනිත් අය කටවහ ගන්නවා, තමන්ගේ අදහස් කියන්න බය වෙනවා.
ඒ නිසා මුලින්ම හැම අදහසක්ම පිළි අරගෙන පස්සේ තමයි ඒවා පෙරලා බලන්නේ. මයින්ඩ් මැපින් කියන්නේ අදහස් සංවිධානය කරන හරිම ලස්සන දෘශ්‍ය ක්‍රමයක්. අපි සාමාන්‍යයෙන් ලියන්නේ එකකට යටින් ඊට පේලි විදිහටනේ. ඒත් මයින්ඩ් මැප් එකකදී ප්‍රධාන අදහස මැද තියලා ඊට සම්බන්ධ අනිත් අදහස් අතු බෙදිනවා මගේ හතර වටේට යනවා. මේකෙන් අදහස් අතර තියෙන සම්බන්ධතා ලේසියෙම දැක ගන්න පුරියන් වෙනවා. ඒක අපේ මොලේ හිතන විදිහටත් ගොඩක් සමානයි. අදහසක් කොච්චර හොඳට කඩදාසියක ලියුවත් ඒක ඇත්තටම වැඩ කරයිද කියලා දැනගන්න බැහැ නෑනේ. අන්න එතනට තමයි මූලාකෘති නිර්මාණය එහෙමත් නැත්නම් ප්‍රෝටෝටයිපින් එන්නේ. මේකෙන් කරන්නේ අපේ අදහසට පණ දීලා අතින් අල්ලන්න පුරුවන් පරීක්ෂා කරන්න පුරුවන් දෙයක් බවට පත් කරන එක. මේකෙන් තමයි අඩුපාඩු ඉක්මනටම හොයාගෙන වැඩි දියුණු කරන්න අවස්ථාව ලැබෙන්නේ. හරි. දැන් අපේ අතේ පරීක්ෂා කරපු හොඳ අදහසක් තියෙනවා. ඒක ආයතනයේ ලොකු සැලැස්මට සම්බන්ධ කරන්නේ කොහොමද? නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කරන්නේ කොහොමද? අපි දැන් බලමු ඒ පාලම හදන උපාය මාර්ගික මෙවලම් ගැන. QFD කියන්නේ පාරිභෝගිකයාගේ හඬ නිෂ්පාදනයට පරිවර්තනය කරන ක්‍රමයක්. මේක පියවරෙන් පියවර යන ක්‍රියාවලියක්. මුලින්ම පාරිභෝගිකයාට ඕන දේ වචන වලින් අහගන්නවා. ඊට පස්සේ ඒ වචන ඉංජිනේරුවන්ට තේරෙන මිනුම් බවට පත් කරනවා. ඊළඟට ඒ මිනුම් පාවිච්චි කරලා නිෂ්පාදනය සැලසුම් කරලා අන්තිමට ඒ සැලැස්ම නිෂ්පාදන ක්‍රියාවලියටම යොමු කරනවා. මේකෙන් වෙන්නේ පාරිභෝගිකයා ඉල්ලපු දේම හැදෙනවා කියලා සහතික වෙන එක. ව්‍යාපාර අනුරකරණය කියන්නේ හරියට ගුවන් නියමුවෙක් ෆ්ලයිට් සිමියුලේටර් එක පුහුණු වෙනවා වගේ දෙයක්. ඇත්ත ගුවන් යානය පදවන්න කලින් ආරක්ෂිත පරිසරයක හැම දෙයක්ම පරීක්ෂා කරලා බලනවා නේද? ඒ වගේම තමයි අලුත් ව්‍යාපාර උපාය මාර්ගයක් ඇත්තටම ක්‍රියාත්මක කරන්න කලින් පරිගණක ආකෘතියක් ඇතුලේ ඒකේ ප්‍රතිඵල කොහොම වෙයිද කියලා බලනවා. මේකෙන් ලොකු පාඩු වෙන තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. හොඳයි. අපි මෙවලම් ගණනාවක් ගැන කතා කළා. දැන් අපි මේ විග්‍රහයේ අවසානයට එවිත් තියෙන්නේ. අපි මේ ඉගෙනගත්ත හැම දෙයක්ම එකට එකතු කරලා එක බැල්මකින් මතක් කරගන්න පුරුවන් සාරාංශයක් බලමු. මෙන්න මේ වගුවෙන් අපි කතා කරපු හැම මෙවලමකම ප්‍රධාන කාර්යය එකපාර බලාගන්න පුළුවන්. බලන්න CRM වලින් පාරිභෝගික ගැටලු හඳුනා ගන්නවා. ඊට පස්සේ බ්‍රේන්ස්ටෝමින් වලින් ඒකට විසඳුම් හොයනවා. මූලාකෘති නිර්මාණයෙන් ඒ විසඳුම පරීක්ෂා කරනවා. මේක තනි මෙවලම් එකතුවක් නෙවෙයි එකට වැඩ කරන පද්ධතියක්. අවසාන වශයෙන් මේ උපුටා දැක්වීමෙන් කියවෙන දේ හරිම වැදගත්. නවෝත්පාදනය කියන්නේ අලුත්ම තාක්ෂණය පාවිච්චි කරන එකට වඩා ප්‍රශ්න දිහා බලන විදිහ, හිතන විදිහ වෙනස් කරගන්න එකයි. මෙවලම් අපිට උදව් කරනවා විතරයි. ඒත් ඇත්තම වෙනස වෙන්නේ අපේ මානසිකත්වේනොයි. ඉතින් අපි මේ හැම මෙවලමක් ගැනම තනිව කතා කළා. ඒත් ඇත්තම අභියෝගය සහ අවස්ථාව තියෙන්නේ වෙන තැනක. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයක් එක්කයි. මේ මෙවලම් එකිනෙකට සම්බන්ධ කරලා එකට එකතු කරලා පාවිච්චි කළොත් අපිට ඊටත් වඩා බලවත් ඒකාබද්ධ නවෝත්පාදන එන්ජිනක් නිර්මාණය කරන්න බැරිද? ඒ ගැන හිතලා බලන්න